අපි අද දවසේ ක්‍රියාපදවල දෙවන කොටස. අපිට ක්‍රියාපද භාවිතා කරලා කතා කරන්න පුළුවන් කෙනෙක් නැතුව. අපි කොහොමද කියන්නේ ඉංග්‍රීසි කතා කරනවා කියලා? ඉංග්‍රීසි කතා කරනවා, බත් උයනවා, ක්‍රිකට් ගහනවා, ටීවී බලනවා. ඔගේ කෙනෙක් නැතුව අපිට පහසුවෙන්ම කතා කරන්න පුළුවන්. කොහොමද? ක්‍රියාපදයේ past participle එක භාවිතා කරලා. එහෙම නැත්නම් අපි එකට සිංහලෙන් කියනවා ක්‍රියාපදයේ අතීත කෘදාන්ත ස්වභාවය භාවිතා කරලා. ඒතර ක්‍රියාපදයක අපි දන්නවා ක්‍රියාපද කොටස් දෙකක් තියෙනවා regular verbs සහ irregular verbs කියලා. එතකොට regular verbs නම් past tense සහ past participle හදාගන්න අපි ed එකතු කරනවා. නැත්නම් සමහර ලාකට ied එකතු කරනවා. irregular verbs නම් ඒවටම નિયમિત නිශ්චිත ආවේනික past form සහ past participle forms තියෙනවා. එතකොට මෙන්න මේ regular හෝ irregular ක්‍රියාපදවල past participle form එක පාවිච්චි කරලා අපිට සිංහල කතා කරනවා වගේම සිංහලෙන් වගේම ඉතා හෘදයාංගවම කතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි උදේට කන්නේ බත්. අපි හැමදාම උදේට කන්නේ බත්. එතකොට we eat rice for our breakfast every day. ඕක අපි සිංහලෙන් කතා කරන්නේ නිතර කියන්නේ උදේට හැමදාම කන්නේ බත්නේ. උදේට හැමදාම කන්නේ බත්නේ. එතකොට අපි කියන එක නෑ. එතකොට rice is eaten every day for our breakfast. Rice is eaten every day for breakfast. Rice is eaten අන්න past participle එක. හැමදාම ටීවී බලනවා. TV is watched every day. TV is watched every day. හැමදාම රෙදි හොදනවා. Clothes are washed every day. Clothes are washed every day. හැමදාම ලියුම් ලියනවා. Letters are written every day. Letters are written every day. බලන්න අපිට මොනතරම් පහසුද මේ සිංහල කතා කරන ස්වභාවයටම ආකාරයටම ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් මේ ක්‍රියාපදේ past participle එක පාවිච්චි කරලා. ඉතින් අපි දන්න ක්‍රියාපදේ past participle form එක ඉගෙන ගන්න එක විතරයි අපිට කරන්න තියෙන්නේ. එතකොට ඔය අර tense මේ tense මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. නියමට කතා කරන්න පුළුවන්. බලන්නකෝ හැමදාම ඉංග්‍රීසි කතා කරනවා. English is spoken every day. English is spoken every day. English is spoken. Speak එකේ past participle එකේ spoken. English is spoken every day. Right? බලන්න හරි සරලයි. වාහන ආනයනය කරනවා ලංකාවට. Vehicles are important to Sri Lanka. ඉංග්‍රීසි උගන්වනවා. English is taught. English is taught. Right? English is taught every day. English is learned every day. English is learned every හැමදාම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. English is learned every day. හැමදාම hand bills බෙදනවා. Hand bills are distributed every day. Hand bills are distributed every day. Right? එතකොට මෙන්න මේ විදිහට ක්‍රියාපදේ past participle භාවිතා කරලා අපිට ලස්සනට කතා කරන්න පුළුවන්. Right? එතකොට තව මතක් කිරීමකුත් තියෙනවා. මගේ 6 වසරේ සිට 12 වසර දක්වා එහෙම නැත්නම් 13 වසර දක්වා එහෙම නැත්නම් උසස් පෙළ දක්වා සියලුම සිසුන්ට spoken English with grammar and textbook සියලුම ශිෂ්‍යයන්ට spoken English උගන්වනවා ව්‍යාකරණ සහ පාසල් පෙළ පොත පදනම් කරගෙන. right? ඔයාලට join වෙන්න පුළුවන් මගේ පන්ති වලට. right? ඔයාලට කරන්න තියෙන්නේ 07722 14702 නම්බර එකට ඔයාගේ පන්තිය සහ නම WhatsApp කරන්න. ඊට පස්සේ මම group එකට add කරලා පන්තිය පටන් ගන්නවා ලබන මාසේ මම ඔයාලට අවස්ථාව ලබා දෙන්න මේ පාඩම් ලස්සනට ඉගෙනගෙන කතා කරන්න සහ පාසල් පෙළ පොතේ තියෙන activities ඒකේ තියෙන vocabulary එක වචනමාලාව මේකත් එක්ක ඔයාට ඉංග්‍රීසියෙන් කතා කරන ගමන්ම පාසල් වාර විභාගවල වැඩිපුර ලකුණු ගන්නත් ඔයාට අවස්ථාව හදලා දෙන්න පුළුවන්. right? එහෙනම් විශ්වාසයෙන් ඒකටත් එකතු වෙන්න. right? එහෙනම් අපි කතා කරන්නේ ක්‍රියාපදවල දෙවන කොටස. අද දවසේ දෙවන කොටස. මේ දෙවන කොටසෙන් අපි කතා කරන්නේ ක්‍රියාපදයක past participle form එක පාවිච්චි කරලා කොහොමද අදහස් ප්‍රකාශ කරන්නේ කියන එක. අපි ඊළඟ මේ පාඩමෙන් තවත් මේ ක්‍රියාපදවලම කොටසක් කතා කරනවා. ඒ නිසා මේ ක්‍රියාපද කියන මේක ව්‍යාකරණ පාඩමක් ඇත්තටම අපි පහුගිය දවස් ටිකේම කතා කරගෙන ආවේ වාක්‍ය රටාගෙන වාක්‍ය රටා අපි වාක්‍ය රටා වලට අමතරව තමයි මේ ව්‍යාකරණ පාඩමක් විදිහට මේ ක්‍රියාපද ගැන කතා කරන්නේ. එතකොට ඇත්තටම grammar ඉගෙන ගන්නවා අපිට ඕනේ spoken English කියලා මේක දෙකට බෙදෙනවනේ. එහෙම බෙදෙන නිසා
ඇත්තටම දැනුත් ඔයා කතා කරනවා. ව්‍යාකරණ පාඩමක් වුණාට මම මේකේ ව්‍යාකරණ නාමය සඳහන් නොකර ඔයාට කතා කරන්න පහසු වෙන විදිහට මේ කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. English is learned. මේකේ ව්‍යාකරණ නාමය මම ඔයාට කිව්වොත් ඔයා මේක එහෙන් හොයනවා මෙහෙන් හොයනවා අරහෙන් බලනවා මෙහෙන් බලනවා එතකොට ඔයාට මේක විකාරයක් වෙනවා. එහෙම විකාරයක් නොවි සරලව භාෂාවක් විදිහට කතා කරන්න තමයි මම මේ කියන්නේ. ගන්න ක්‍රියාවට යටත් වෙන එක නේද? am is අදාන් past participle right? එහෙමනම් මට බනිනවා I am blamed මට ආදරය කරනවා I am loved මාව අගය කරනවා I am admired මාව again I am appreciated right? එතකොට මාව සැක කරනවා I am suspected ඒ විදිහට එයාට ආදරය කරනවා she is loved එයාට කතා කරනවා she is called එයාට බනිනවා she is blamed එයාට ආරාධනා කරනවා she is invited එහෙම ගන්න පුළුවන් right? එතකොට අර බත් උයනවා rice is cooked ගෙවල් හදනවා houses are built එයාට කෝල් කරනවා she is called බලන්න එතකොට මට බනිනවා I am blamed I we you they he she මේවා එක ගන්න පුළුවන් am is තියෙන verb එක past participle අපි මේකට grammar වල කියනවා passive voice කියලා. අපි grammar වල මේකට කියනවා present simple tense of passive voice. එහෙනම් present simple වල passive වල present simple right? එනිසා ඔන්න දැන් ඔයා ඉගෙන ගත්තේ passive voice. හැබැයි මෙතන අපි කතා කළේ නැහැ මොනවද transitive verbs, intransitive verb, ditransitive verbs, object. මේ මොකොත් කතා කළේ නැහැ right? by doer, new subject මේ මොකොත් කතා කළේ නැහැ. හැබැයි දැන් ඔයාට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්. කොහොමද කියන්නේ? අපේ ගෙදර හැමදාම උදේට බත් උයන්නේ. rice is cooked for our breakfast every day. rice is cooked for our breakfast every day. අපිට හැමදාම බත් උයන. ඉංග්‍රීසි උගන්වනවා අපේ ආයතනේ. English is taught at our institute. right? English is taught. මුදල් උපයනවා money is earned. මුදල් වියදම් කරනවා money is spent. right? රට සංවර්ධනය කරනවා the country is developed. බලන්න අපිට පහසුවෙන් කතා කරන්න පුළුවන්. එහෙමනම් මේ වගේ සරලව පහසුවට හිතට දැනෙන ඇඟට වදින විදිහට ඉංග්‍රීසි ඉගෙන ගන්න මගේ YouTube channel එක subscribe කරන්න ජීවන් සමරවික්‍රම. ඊට වඩා ඔයාට විභාගවලදී වැඩි ලකුණු ගන්න සහ විශ්වාසවන්තව ඔයාගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න මගේ online class එකටදී සම්බන්ධ වෙන්න ඔයා පාසල් ශිෂ්‍යයෙක් නම් 6 වසරේ සිට උසස් පෙළ දක්වා 077 2214 702ට ඔයාගේ නමයි ඉගෙන ගන්න පන්තියයි WhatsApp කරන්න. right? අපි ඉංග්‍රීසි ගොඩ දාගමු. ඉංග්‍රීසියෙන් හිතමු ඉංග්‍රීසියෙන් කතා කරමු. So we must think in English and speak in English. We must not convert Sinhala into English. Think in English and speak in English. I will show you the way and I will help you. Stay with me.